හොඳයි. බලන්න මම මේ කියන ගාන හදපන්. මොකද්ද? 27 7 නේද? 27 7. ඔව්. සංකල්ප බලන්න. 28 7න් බෙදෙනවා. එක්වරක් 7 7යි, එකක් ඉතුරුයි 2යි 21යි. තුන්වරක් 7 21යි, ඉතුරු නැහැ. 13යි. අනේ මේ මොකද බෙදුවද්ද? මෙහෙමද බෙදන්නේ? ඔව්. වෙන කොහමද? මේක අලුත් බෙදිලා. ඔය කෝටි කාලේ යන අපි දන්නේ. 27 7න් බෙදලා 13යි කියලා කියන්නේ අලුත් බෙදිල්ල නේද? හොඳයි. ඒ බෙදිල්ල හරිනම් 13 7න් වැඩි කරපුවා 27ක් ඉන්න ඕන නේද? එහෙම එයිද? ඔව්. ඉතින් ගහට යනවා වගේ. මේ බලන්න. 13 7න් වැඩි කරන්න. 7 වරක් 3 21යි, 7 වරක් 1 7යි. 21යි 7යි 28යි. මේ මොන වැඩ කිරීමක්ද? මේකත් අලුත් ක්‍රමයක් තමයි. වඳුරු මොට 13 7න් වැඩි කරලා 28ක් කියලා කියන්නේ අලුත් ක්‍රමයක්ද? එහෙමනම් 13 ඒවා 7ක් එකට දාලා එකතු කරපුවා 28ක් එන්න ඕන නේද? එහෙම එයිද? ඇයි නැත්තේ? සංකාදුවට එයි. මේ බලන්න. තුනයි 6යි 6යි 9යි 9යි 12යි 12යි 15යි 15යි 18යි 18යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි